හොඳයි. අද අපි කතා කරන්න යන්නේ හරිම අපූරු කතාවක් ගැන. ඒ තමයි වන්නු-පත ජාතක කතාව. හිතන්නකෝ හැම බලාපොරොත්තුවක්ම නැති වෙලා දැන් ඉතින් ඉවරයි කියලා හිතන වෙලාවක. අන්න ඒ වගේ මොහොතක නොසැලෙන අදිෂ්ඨානියකින් දරා ගන්න බැරි තරම් ලොකු බාධකයක් පවා ජය ගන්න පුළුවන් වුණු හැටිගෙන තමයි මේ කතාවෙන් අපිට කියලා දෙන්නේ. ඇත්තටම මේක හරිම වැදගත් පාඩමක්. ඔව් හිතලා බලන්නකෝ වටේටම පේන්නේ නිමක් නැති වැලි කතරක් විතරයි. බීමට වතුර බින්දක්වත් නැහැ. ඔළුවට උඩින් ඉර ගිනි ගන්නවා වගේ. අන්න එහෙම තැනක අතරමං වුණොත් ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තුව මොන වගේ වෙයිද? හිතා ගන්නත් බෑ නේද? අන්න ඒ වගේ බිහිසුණු තත්වයකින් තමයි මේ කතාව පටන් ගන්නෙ. හරි එහෙනම් අපි බලමු කතාවේ මුල් කොටස. මේ කාන්තාරයේ මැදින් යන ගමන. කවුද මේ ගමන යන්නේ? ඒ වගේම ඕන් මුහුණ දෙන්න යන අභියෝගය මොකක්ද කියලා අපි මුලින්ම බලමු. හොඳයි. මේ ගමනේ නායකයා තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ. එතුමා බොහොම ප්‍රඥාවන්ත වෙළඳ නායකයෙක්. එතුමාත් එක්ක ගල් 500කින් සමන්විත දැවන්ත වෙළඳ කණ්ඩායමක් යනවා. ගල් 500ක් කියන්නේ ලොකු පිරිසක්. ඉතින් මේ හැමෝම යන්නේ හරිම දුෂ්කර භයානක කාන්තාරයක් හරහා. අභියෝගය තමයි මේ දරා ගන්න බැරි රස්නියයි එයාලට තියෙන සීමිත සම්පත් ටිකයි. ඉතින් ගමන පටන් ගන්න කලින් බෝධිසත්වයන් වහන්සේ මෙහෙම කියනවා. යහළුවනේ අපි රැයට ගමන් කරමු. තරු බලලා අපිට පාර හොයාගන්න පුළුවන්. බලන්දකෝ ප්‍රඥාව මුලදී මෙතුමගේ නායකත්වයේ තියෙන බුද්ධිමත්කම අපිට පේනවා. දවල්ට තියෙන ඒ මාරාන්තික රස්නෙන් බේරෙන්න මේක තමයි හොඳම විදිය. ඇත්තටම හොඳ නායකයෙක් කියන්නේ අන්න එහෙන අනාගතයේ දිහා බලලා තමන්ගේ කණ්ඩායමේ ආරක්ෂාව ගැන හිතලා වැඩ කරන කෙනෙක් නේද? හරි. සැලැස්ම නම් නියමයි. හැබැයි මෙතනින් තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍යය පටන් ගන්නෙ. ඒ හදපි මුල් සැලැස්ම සම්පූර්ණයෙන්ම වැරදිලා ගිහින් මේ මුළු පිරිසම ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. ඉතින් මොකක්ද ඇත්තට මේ රෑ උනේ? හැමදේම හොඳට යමින් තිබුණා. එහෙමනම් මොකක්ද මේ වෙන්න යන විනාශය? මොකක්ද මේ හිතා ගන්නත් බැරි සිද්ධිය? හේතුව මේකයි. පාර පෙන්නගෙන ගිය මග පෙන්වන්නාට ගැලරියේ ඉඳගෙනම නිින්ද ගිහින්. අන්න එතන තමයි හැමදේම වැරදුනේ. බලන්න පාර පෙන්නන් හිටපු කෙනාගේ එකම එක පොඩි වැරද්දක්, පොඩි නිින්දක් මුළු ගල් 500කගෙම ජීවිත අවදානමක දානවා. ඉතින් මඟ පෙන්වන්නා නිදි නිසා ගොන්නුන්ට පාලනයක් නැහැ. එයාලා ආපහු හැරිලා ආපු පාරෙම ආපස්සට ගිහින්. පහුදා උදේ ඇහැරෙනකොට තමයි දකින්නේ මුළු රෑම ගමන් කරලා ආයමත් ඉන්නේ ගමන පටන් ගත්ත තැනමයි. හිතන්නකෝ ඒකේ තියෙන කනගාටුව. මුළු රෑකම මහන්සිය අපතේ ගිහින්. ඒ විතරක් නෙවෙයි ඊටත් වඩා දරුණුම දේ තමයි මේ. එයාලා ගාව ඉතුරු වෙලා තිබුණු වතුර ප්‍රමාණය බිඳුවයි. එක වතුර බිඳක්වත් නැහැ. එයාලා ගෙනාපු මුළු වතුර ටිකම ඉවරයි. ඉතින් මිනිස්සුන්ට තමන්ගේ තත්ත්වය තේරුණාම එයාලා කෑ ගහලා කියනවා දැන් නම් අපි හැමෝම මැරෙනවා ෂුවර් මොනවා කරන්නද කියලා. බලන්න මේ එකම එක වාක්‍යයකින් ඒ මිනිසුන්ගේ හිතේ තිබුණු අසරණකම බලාපොරොත්තු සුන්වීම කොච්චර හොඳට පේනවද? ඇත්තකම බලාපොරොත්තුව නැති වුනම වෙන්නේ ඒක තමයි. හිත වැඩ කරන්නේ නැති වෙනා වගේම ඇඟත් පණ නැති වෙලා යනවා. හැබැයි මුළු කණ්ඩායමම මෙහෙම බලාපොරොත්තු නැති කරගෙන වැටිලා ඉද්දි එක්කෙනෙක් විතරක් වෙනස් විදිහට හිතනවා. ඒ තමයි බෝධිසත්වයන් වහන්සේ. අපි දැන් බලමු එතුමාගේ සංසුන් ප්‍රතිචාරය ගැන. මොකද මේ ප්‍රශ්නෙට විසඳුම පටන් ගන්නෙ අන්න එතනින්. බලන්න මේ පැති දෙකේ වෙනස. එක පැත්තකින් අනිත් පෙලින්දෝ එයාලා බලාපොරොත්තු අත්හැරලා වැල්ලේ පෙරලි අඬනවා උත්සාහය සම්පූර්ණයෙන්ම අත්හැරලා. හැබැයි අනිත් පැත්තේ ඉන්නවා බෝධිසත්වයන් වහන්සේ. එතුමා හරිම සංසුන්ව වටපිටාම නිරීක්ෂණය කරනවා උත්සාහය අතාරින්න පොඩ්ඩක්වත් ලෑස්ති නැහැ. අන්න ඒක තමයි නායකයෙක්ගේ තියෙන විශේෂත්වය. අර්බුදයක් මැද්දේ නොසලී ඉන්න එක. ඉතින් අනිත් හැමෝම අසරණ වෙලා බිම බලාගෙන ඉන්නකොට අපේ බෝසතාණන් වහන්සේ වටපිටාව හොඳට නිරීක්ෂණය කරනවා. එතකොට තමයි එතුමා හරිම පුදුම දෙයක් දකින්නේ. මේ මහා නිසරු වැලි කතරේ මැද්දේ එකම එක තැනක පොඩි තනකොළ පඳුරක්. අනිත් කාටවත්ම පෙනුනේ නැති පොඩි දෙයක්. ඒත් ඒක තමයි හැමදේම වෙනස් කරන හෝඩුවාව. ඒක දැක්ක ගමන් එතුමා හිතනවා ඒකේ තමයි බලාපොරොත්තුවේ තර්කය. එතුමා හිතනවා මේ වගේ තැනක තනකොළ ගහක් හැදෙනව නම් අනිවාර්යෙන්ම මේ පොළව යට වතුර තියෙන්නම ඕනේ. බලන්නකෝ තර්කානුකූල කල්පනාව. හරිම සරල දෙයක් දැකලා ඒකෙන් නැති වෙලා ගිය බලාපොරොත්තුව ආයමත් ඇති කරගෙන ක්‍රියාත්මක වෙන්න හේතුවක් හදා ගන්නවා. ඒක හරිම අපූරුයි. හරි දැන් හැමෝටම අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තේද? හැමෝම එකතු වෙලා ඒ තැන හරන පටන් ගන්නවා. ඒත් ජීවිතේ බේරගන්න යන පාර එච්චර ලේසි නෑ. එයාලට මුණ ගැහෙනවා ඊළඟ ලොකුම බාධකය.
ඉතින් එයාලා මහන්සි වෙලා පොළව හාරගෙන යනකොට එකපාරටම එයාලගේ උදුළු සවල් ලොකු ගලක වදිනවා. හෙලවණ්ඩවත් බැරි දැවැන්ත ගලක්. ආයමත් පාර වැහෙනවා. අලුතෙන් ආපු බලාපොරොත්තුවත් ඒ එකම නැති වෙලා යනවා වගේ හැමෝටම දැනෙනවා. දැන් නම් ඉතින් ඉවරමයි කියලා හිතනවා. ඒ ගල හම්බ වුණ ගමන් හැමෝම ආයමත් ප්‍රරාජය බාරගන්නවා වැඩේ නවත්තලා දානවා. ඇත්තටම දෙවෙනි බාධකයක් ආවම උත්සාහය අතාරින එක හරි ලේසි නේද? ඒත් ජයග්‍රහණයේ තියන්නේ අන්නේ බාධකයන් එහා පැත්තේ කියලා බෝධිසත්වයන් වහන්සේ ඇරෙන්න වෙන කවුරුත් තේරුම් ගන්නේ නැහැ. හැබැයි බෝසතාණන් වහන්සේ උත්සාහය අතාරින්නේ නැහැ. එතුමා ඒ ගල ළඟට යනවා. ඊට පස්සේ හරිම පුදුම දෙයක් කරනවා. එතුමා ඒ ගලට කන තියලා හොඳට අහගෙන ඉන්නවා. එතකොට එතුමාට ඇහෙනවා ඒ ගල ඇතුලෙන් හීනියට වතුර ගලාගෙන යන සද්දයක්. බලන්නේ බුද්ධිමත් විදිය ඇහැට පේන්නේ නැති වුණාම එතුමා Tamanගේ කන් පාවිච්චි කරලා ගැලවෙන්න තියෙන අන්තිම හොඩුවාවත් හොයාගන්නවා. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කතාවේ වැදගත්ම උච්චතම අවස්ථාවට. නොපසුබට වීරය ජයග්‍රහණය. බලමු බෝධිසත්වයන් වහන්සේගේ ඒ නොසැලෙන අදිෂ්ඨානය කොහොමද අන්තිමේදී හැමෝටම ජයග්‍රහණය ගෙනත් දෙන්නේ කියලා. වතුර සද්දය ඇහුණට පස්සේ බෝසතාණන් වහන්සේ උපදෙස් දෙනවා. ඒ අනුව කණ්ඩායමේ හිටපු තරුණයෙක් හිතේ ලොකුම හයියක් තිබුණු කෙනෙක් මිටියක් අරගෙන ඉස්සරහට එනවා. මේ තමයි යාළගේ අන්තිම බලාපොරොත්තුව. මේ පහර තමයි හැමදේම තීරණය කරන්නේ. ඒ තරුණයා Tamanගේ මුළු හයියම දාලා මිටියෙන් ගලට පහර දෙනවා. එසැනින්ම ඒ දැවැන්ත ගල දෙබෑ වෙලා යනවා. ඒත් එක්කම සිසිල් වතුර පාරක් උඩට විදිනවා. අන්න ඒක තමයි ජයග්‍රාහී මොහොත. හැම බාධකයක්ම බිඳිලා ජීවිතේ බේරගන්නන වතුර අන්තිමේදී හම්බ වෙනවා. හැමෝම සතුටින් කෑ ගහනවා ජය වේවා වතුර අපේ ජීවිත බේරුණා කියලා. හිතාගන්න පුඩාන් දේ සතුට, ඒ සහනය, එයාලගේ දුක්ඛිත බිහිසුණු ගමන එතනින් අවසන් වෙනවා. හැමෝගෙම ජීවිත බේරෙනවා. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ඉගෙන ගන්න තියෙන වැදගත්ම දේ මොකද්ද? ඒ තමයි නොපසුබට වීරය. ඒ කියන්නේ මොන බාධක ආවත් පස්සට යන්නේ නැති නොසලෙන උත්සාහය. අන්නේ ඒ එකම එක ගුණාංගය නිසා තමයි ගෑල් 500 ඊටපු 500කගේම ජීවිත බේරුනේ. බෝධිසත්වයන් වහන්සේගේ ඒ ගුණය තමයි මේ ජයග්‍රහණයට කෙලින්ම හේතු වුනේ. ඉතින් මේ කතාව අවසානයේදී අපිට හිතන්න වැදගත් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. කෙනෙකුගේ ජීවිතේ ජයගත යුතු අර කතාවේ තිබුණා වගේ ගල මොකක්ද? අපේ හැමෝගෙම ජීවිතවල නොසැලෙන උත්සාහයෙන් බිඳින්න ඕන ඒ වගේ පාෂාණ බාධක තියෙන්න පුරුවන්. ඉතින් ඒ බාධකය මොකක්ද කියලා හරියටම අඳුනගන්න එක අන්න ඒක තමයි ජයග්‍රහණයට තියෙන ඵල.